ඇත්තටම අපාය ලියුමක්. සුබෝදෑසනක්. good morning. සභාපතිතුමා මගේ ජීවිතේ හොඳම අදහසක් මේක. අත වගේ දවසක කාර්යක්ෂම බව ටිකක් අඩු වුණත් කම්මැලි නම් නැහැ. ඒකත් නරක නෑ. සුබෝදෑසනක් සර්. ඊයේ කියපු උමන් දුම්රිය ගැන ප්‍රශ්නේ. මේ ඔයා මං කවුද? මෘදු ගති තියෙන අවංක විනෝදකාමී කොණ්ඩ ලස්සන යසෝකා. හරි ෂෝක්නේ. බොහොම ස්තුතියි සර්. ඔයා මං කවුද? අවංක මට මෙතන කොණ්ඩ ලස්සන පෙන්වන්න යසෝකා. බෑ. අනේ මට තව එක අවස්ථාවක් දෙන්න. අපිට අලුතෙන් දරුවෙකුත් ලැබුණා. මේ මොකද්ද? ඔයාට ඉල්ලුම් කරන්න පුළුවන් සමාගම් ලැයිස්තුවක් මේ. මේකකට පැනගත්තොත් 120කින් වාගේ පඩි වැඩි වෙනවා. දරුවෙකුත් ඉන්න එකේ මීට වඩා අවදානම අඩු තැනකට යන එක හොඳයි. අසහිනා මහත්තයා මං වෙනුවෙන් මේ විස්තර හෙව්වද? එච්චරයි පුළුවන්. මට උපදෙස් ගන්න ඕනුනොත් ඔයා ඇවිත් හම්බෙන්නද මහත්තයා? ඔව් එන්න. ඕනම් වෙලාවක. මගේ පුද්ගලික අංකේ. බොහොම ස්තුතියි. එහෙනම් මගේ සුබ පැතුම්. හැම දෙයකටම ස්තුතියි. එහෙනම් ගිහින් එන්න. නකතා මම ටනාකා. ඇයි අපි රස්සාාවෙන් අයින් කරන අය ඔයත් එක්ක හොඳට කතා කරලා මට පුප්පන් යන්නේ. ඒක තීරණය වෙන්නේ එයාල කතා කරන විදිහනුවයි. එයාලට දිකට මුදවති නොකිවනේ. ඔවට ඔයාට කොහෙන්ද කාලේ. ඔයත් විශ්වාස කලාදවා. මංකලේ වියදම අඩු කරපු එක. වියදම් ඇයි මතක නැද්ද අස්කරපු කෙනෙක් සරයක් දොරක් කඩල ගියා. යෙන් නටදාක් ගියා. හම්මෝය හොන්දට මැත්.